මේ තියෙන්නේ Toyota Fixis මෝටර රථයක්. බැලූ බැල්මට පේන්නේ Daihatsu Mirai එකක් වගේ. හැබැයි ඊට වඩා ටිකක් ලොකු පෙනුමක් තිබෙන Toyota නිෂ්පාදනය කරන නිසා ටිකක් මාකට් වැලියු එකක් තියෙන වාහනයක් මේක. ඉතින් මේකේ මිල ගැන කතා කරද්දී මේක දැන් වෙදි ලංකාවේදී මිලදී ගන්න පුළුවන් ලක්ෂ 63කට වගේ. Daihatsu Mirai එකේ මේ වගේ යන ප්‍රයිස් එකක් තමයි මේකත්. හැබැයි මේක නිෂ්පාදනය කරන්නේ Toyota. ඒක තමයි විශේෂත්වය. බලන්න මේක ඇතුළ කොහොමද කියලා මම හදිස්සිය ඔයාලට පෙන්නන්න. පිටිපස්ස සාමාන්‍යයෙන් 3 දෙනෙකුට යන්න පුළුවන්. නමුත් රෙකමන්ඩ් කරන්න දෙන්නෙක්ට මේ වගේ තමයි ඉස්සරහා තියෙන්නේ. කැබිය තියෙනවා මෙහෙම. සාමාන්‍ය ඩිස්ප්ලේ එකක් හම්බ වෙනවා. මෙන්න මේ වගේ පහසුකම් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම ලේන් ඩිපාර්ච්මන්ට් මෙන්න මේ වගේ නවීන පන්නේ හැම පහසුකමක්ම මේ කාර් එකේ තියෙනවා. ඒක තමයි විශේෂත්වය Mirai එකකට වඩා. ඉතින් ඔයාලට මෙතනත් බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වාහනයක් ෂෝරූම් එක ජපානයේ ෂෝරූම් එක තියෙනවා. ඉතින් මාරම පෙනුමක් තියෙන මේ වාහනේ හොඳ සාමාන්‍ය ලක්ෂ 60ක් කිව්වට දැන් වෙද්දි හැම වාහනයක්ම මිල වැඩි නිසා ලක්ෂ 80ක 90ක විතර හොඳ පෙනුමක් තියෙන වාහනයක්. ඔයා මේක 2026 වර්ෂය තුලදී මිලදී අරගෙන 2030න් පස්සේ මේක විකුණද්දිත් ලොකුවට මිල අඩු වෙන්නේ නැහැ. මොකද මේක නිෂ්පාදනය කරන Toyota නිෂ්පාදනය කරන හැම වාහනයක්ම රියබල් වෙහිකල් නඩත්තු කරන්න පහසුයි වියදම අඩුයි. ඒ විතරක් නෙවෙයි විශේෂම කාරණාව මේකේ 1 ලීටරයකින් කිලෝමීටර් 20කටත් වඩා ධාවනය කරන්න පුළුවන් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ බඩී කාර් එක මේ බඩී කාර් එක ගැන ඔයා මොකද හිතන්නේ? පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඒ විතරක්ම නෙවෙයි මේක ගන්න තියෙන ස්පේස් මීඩියා ඉමර්ජන්සි සිස්ටම් ප්‍රයිවට් ලිමිට් කියලා ආයතනයකින් දාගෙන ගොඩක් ප්‍රයිස් එක අඩුයි 5කට. මේ ගණන් වලට මේක දාලා දින ගණන් තමයි ලක්ෂ 65. ඉතින් මේ කන්ටැක්ට් නම්බර්ස් එක මම දැම්මා. හැබැයි මේක තව මීට වඩා අඩු කරගන්න පුළුවන් වෙවි. ඉතින් තවත් ආයතනයකින් සේල් එකකින් විකුණන්න දාලා තියෙනවා ලක්ෂ 67කට. ඉතින් ඒක නම් ටිකක් වැඩි. සමහරවිට ඔයාලට දැන් මේක ලක්ෂ 65කට දැම්මට පර්සනල් ඉම්පෝර්ට් කරගන්න පුළුවන් ලක්ෂ 60නුත් අඩුවට. ඉතින් ඒක ගැනත් අනිවාර්යයෙන්ම මතක් තියාගන්න. මෙන්න තවත් සුපිරි කාර් එකක් Nissan Rooks එක. මේක එන්ජින් කැපැසිටි එක 660cc. ලංකාවට එන WagonR, Daihatsu Taft G, Suzuki Body Every ඒ හැම එකකටම වඩා මේ දවස්වල මිනිස්සු ගොඩක්ම හොයන වාහනයක් කිව්වොත් මම නිවැරදි. මේකෙත් 1 ලීටරයකින් කිලෝමීටර් 24ක් විතර ගමන් කරන්න පුළුවන් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඉතින් මේ දවස්වල පෙට්‍රලුත් ගොඩක් වැඩි මිල. එතකොට 1 ලීටරයකින් වැඩිපුර කිලෝමීටර් ගාණක් ධාවනය කරන්න පුළුවන් වාහනයක් කියන්නේ මේ දවස්වල ගොඩක් වටිනවා. ඔයාලගේ ඊළඟ ප්‍රශ්නේ මේ වාහනේ කීයද කියලා නේද? ඉතින් ඒක මම දන්නවා. නුවර කුරුණෑගල මම දැකලා තියෙනවා මේ වාහන තියෙනවා ඕන තරම්. ඉතින් ඒවා ලක්ෂ 71 72 මේ වගේ මිල ගණන් වලට විකිරෙනවා. ඉතින් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් සේල් එකවල Nissan Rooks තියනවාද කියලා අහන්න. ඒ වගේ ප්‍රයිස් බලන්න, ඔක්ෂන් ග්‍රේඩ් බලන්න. හොඳ කන්ඩිෂන් වාහන තියෙනවා නම් ඔක්ෂන් ග්‍රේඩ් එකත් 4.5 හෝ 5 තියෙනවා නම් ඔයාලට වාහනේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේ රියසෙවන මේ දැන් දැක්ක පැයකට කලින් විතර දාලා තියෙන ඇඩ් එකක් ලක්ෂ 74කට. ඉතින් මේ ikman.lk රියසෙවන වගේ දාන ඇඩ් වල දානවට වඩා ඒ සේල් එකකට ගිහිල්ලා නැත්තම් ඒ පර්සනල් ඉම්පෝර්ට් කරන කෙනාගේ ගෙදරට ගිහිල්ලා තව ලක්ෂ 2-3ක්ම අඩු කරගන්න පුළුවන්. ඒක නිසා ඒ ගැනත් අනිවාර්යයෙන්ම හොඳට මතක් තියාගන්න. මේ වෙද්දින ලංකාවේ වාහන ගොඩක් තිබෙනවා. හැබැයි මේ වාහනවල ප්‍රයිස් දැක්කහම ලංකාවේ අපේ මිනිස්සුන්ට ගන්න බෑ. සමහර සේල් තියෙනවා ඊයේ බලපු ප්‍රයිස් එක නෙමෙයි ඒ වාහනේට අද වෙද්දි ගණන් වැඩි. ඇයි කියලා හද්දි දැන් වාහන ගෙන්නවද්දි ලොකු ඉන්ෂුරන්ස් කොස්ට් එකක් යනලු නැවට. හැබැයි මේ දැනටමත් ගෙන්නවලා විකුණන්න තියෙන වාහනේටත් ගිනි ගණන් කියනවා. එතකොට කොහොමද ලංකාවේ මිනිස්සෙක් සාධාරණ මිලකට වාහනයක් ගන්නෙ? ඉතින් මෙහෙම සෝචනීය කළු කිහිපයකුත් තියෙනවා. ඉතින් ඔයා මොකද කියන්නේ මේ ගැන? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයා ඉදිරියේදී ගන්න නියමිත වාහනයක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ඒක ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්.